හායි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද මම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එක නම් පොඩි විශේෂයක් තියෙනවා. මොකද මේක බලද්දි ඔයාලටත් තේරෙයි මේක අපේ ගෙදර තිබ්බ කිරි දානේ වීඩියෝ එක. මට එඩිට් කරගන්න ටයිම් මදි වුණා තිබ්බ වැඩත් එක්ක. කිරි දානෙට කලින් දවසේ ඉඳන් කට්ටිය වැඩ කරපු විදිහ කිරි දානේ දවසේ කොහොමද වෙච්ච දේවල් මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා. පොඩි තැන් නම් මිස් වෙලා තියෙනවා. මොකද වැඩත් එක්ක මට ඒ ටික වීඩියෝ කරගන්න ටයිම් මදි වුණා. අපි කිරි අරන් හදන්නේ පිටින් කට්ටිය ගෙන්න ගත්තා. මොකද එහෙම ගොඩක් දැනුමුතුකම් වැඩිනේ. ඒ හින්දා ඉතින් අපි ඒ දේවල් කරන්න වෙන කට්ටියකට එන්න කියලා කිව්වා. එතන ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි අපේ සපෝට් කරේ. ඊට පස්සේ ඉතින් තාත්තගේ යාළුවෝයි මගේ යාළුවෝයි නෑදෑයෝ එකතු වෙලා අනිත් වැඩ ටික ලෑස්ති කරා යාළුවට ඒ වලටත් උදව් වෙන්න. මම ගොඩක් ආසාවෙන්ම ලෑස්ති කරපු වැඩක් තමයි මේක. මොකද මම මේ කිරි දානේ කියන වැඩේට ගොඩක් ආසයි. මොකද ඒකේ තියෙන කරන කියන දේවල් හරි ලස්සනයි. ඉතින් මට පුළුවන් විදියට එන කිරි අම්මාවරුන්ට පිරිකර ටික ලෑස්ති කරගත්තා. ඒ විදිහට ඒ ටික කරගත්තා. කොහොම හරි ඔක්කොම වැඩ කරද්දි මට කිරිය හැඳි ගාන එක උවමනාම දේ මට මිස් වුණා. කොහොම හරි මං වැඩකට එළියට ගිහින් එනකොට කිරිය ටික හැඳි ගාලා ඉවරයි. ඉතින් මට ඒ වැඩේ කරගන්න බැරුව ගියා. කමන්නේ. මං කිරිය කපන එක වීඩියෝ කරගත්තා. ඉතින් කොහොම හරි පාන්දර 2 විතර වගේ වෙනකොට අපි ඔක්කොම වැඩ ටික ඉවර කරගත්තා. ඊට පස්සේ ඉතින් ගේ ආස්පස් කරන ඒවා ඔක්කොම ටික ඉවර කරලා දැන් කොහොමද අපේ ගේ ඇතුළේ කියන තත්ත්වය මම ඔයාලට පෙන්නන්නම්. අපේ කට්ටිය එකතු වෙලා ගේ ලස්සන කරා. ඒ ටික ඔක්කොම ඉවර කරලා මම පෙන්නන්නම් කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා. යක්කෝ බලන්න මාත් එක්ක ඇතුළේ.
එක ප්‍රදේශයන්ට කිරි දාන දෙන විදිහල් වෙනස් කියලා අම්මා කිව්වා. කොහොම හරි අපේ පැත්තේ මේ විදිහට දෙන්නේ. මෙතනත් අඩුපාඩු තියෙනවා නම් දන්න කෙනෙක් තියෙනවා නම් කියන්න. මොකද අපි දාන්න දේවල් එකතු කරගෙන තමයි අපි මේ කිරි දානේ දුන්නේ. ඉතින් ඔයාලගෙත් පැත්තෙත් කොහොමද වෙන්නේ කියන එකත් අපිට කියාගෙන යන්න කිරි දාන කොහොමද වෙන්නේ කියලා. කොහොම හරි කිරි අම්මාවරුන්ට දානේ පිළිගන්නලා ඒ ටික ඉවර කරන විදිහ තමයි මේ තියෙන්නේ. හරි ඉස්සරහට බලන්නකෝ මොකද වෙන්නේ කියලා. සත්තුනෙත් පංකජායි පූජිතග්ග සාත්‍යදන් අග්ගබෝධී නාම වාම දේවරුක්ක සන්නිභං තං විශාල බෝධිපාද පන්නමාමි සබ්බදා. මේ කිරි දාන වරද නොගන්නේ රුණු රටෙන් කිරි බිසව් වඩින්නේ එනුග අතේ කිරි අම්මාවරුනේ ගල්ලතේ කිරි අම්මාවරුනේ ගල්ලතේ සිට දිවස් බලන්නේ දුන්නු මේ කිරි දාන වරද නොගන්නේ ගල්ලවිදමින් කිරි තිරෙනවා සත්පාතිනි දේවි දිවසෙලනවා සීකරගෙන දේවී නවගුම් පුරවරේ දෙවලට වැඩම කළ කල්ලි ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේගේ දිව්‍ය තේජානුභාවයේ බලම්මයි සිතා ශක්‍රදේවේන්ද්‍රයෝ සතර පැත්ත කපාය වූ මලකොස් කණුවේ දළුලා තුන්දුමා වෘත්ත පල ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවි නම් ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද සත්පත්තිනි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දේවා මව්පියෝ දරුවෝ රැකලා දේවා සැමටම යහපත් පවුලක් වේ. වැහි වැහකුවාසේ වැහි ගිනි නිව්වාසේ ලෙඩ දුරුනාසේ රකීවා බෝ කලක් සුවසේ වැහකුවාසේ වැහි ගිනි නිව්වාසේ ලෙඩ දුරුනාසේ රකීවා බෝ කලක් සුවසේ පතක් ආශිර්වාදයක්ම වේවා. මෙච්චර ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා මං හිතුවේත් නෑ. උනට ගොඩාක් ලස්සනට වැඩේ ඉවර කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මට මේකට උදව් කරපු හැමෝටම ගොඩක් පිං. මොකද එයාලා හිටියේ නැත්නම් මට තනියෙන් මේ වැඩේ කරගන්න බෑනේ. ඒ හින්දා ඉතින් ඒ හම්බෙච්ච සතුට නිසා මම එයාලට හැමදාම පින් දෙනවා. මොකද එයාලා නිසා මට ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන් වුණේ. ස්තුතියි හැමෝටම මට උදව් කරාට.